කොච්චර කවි පාඩම් කරත් මතක හිටින්නේ නැන්ද? මෙහෙම කවි පාඩම් කරලා බලන්න. පළමුව අර්ථය තේරුම් ගන්න. කවියෙන් කියවෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. කවිය සෙමින් කියවා එක් එක් පේලිය තේරුම් ගන්න. ඔබ අර්ථය දැනගත් විට කාට පාඩම් කිරීම වඩාත් පහසු වේ. තේරුම දන්නවා නම් කවිය පාඩම් කරගන්න හරිම ලේසියි. කවිය කුඩා කොටස් වලට කඩා ගන්න. කවිය හෝ ගාථාව පේලි 2-3කට බෙදා ගන්න. සම්පූර්ණ කවිය වෙනුවට වරකට එක් කොටසක් මතක තබා ගන්න. කවිය කොටස් කිහිපයකට කඩාගෙන මුලින්ම පළවෙනි කොටස මතක තියාගන්න. ඊට පස්සේ දෙවෙනි කොටස මතක තියාගෙන කවිය එක කවියක් විදිහට එකතු කරලා පාඩම් කරන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම කවිය මතක තියාගන්න පුළුවන්. හඬ නගා කියවන්න සහ නැවත නැවත කියවන කවි පාඩම් කරද්දී හඬ නගා කියවන ශබ්ද නගා කියවන හිතින් කියවන්න එපා. ශබ්ද නගා කියවීම ඔබේ මොළයේ කවියේ රිද්මය සහ ශබ්දය මතක තබා ගැනීමට උපකාරී වේ. හයියෙන් කවිය කියන්න ඒ වගේම නැවත නැවත කවිය කියවන්න. එතකොට ලේසියෙන්ම කවිය මතක තියාගන්න පුළුවන්. භාවිතා කරන්න. ඒ කවියේ තියෙන තාලය භාවිතා කරලා තාලයට අනුව කවිය පාඩම් කරන්න උත්සාහ කරන්න. කවි වලට රිද්මයක් තියෙනවා. ඒ වගේම මතකයට උපකාරී කිරීම සඳහා කියවමින් සිටියදී අත්පුඩි ගහන්න, තට්ටු කරන්න, අන්න ඒ වගේ ක්‍රියාවක් කරන්න. එතකොට කවියේ රිද්මය ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙලා වචනත් ලේසියෙන්ම ඔයාලට මතක තියාගන්න පුළුවන් වෙනවා. කවිය හොඳට පාඩම් තියාගන්න නම් කවිය පොතක ලියන්න. කවිය වරක් හෝ දෙවරක් ලිවීමෙන් මතකය වැඩි දියුණු වේ. විශේෂයෙන් අක්ෂර වින්‍යාසය සහ රේඛා අනුපිළිවෙල ඔයාලට මතක තියාගන්න පුළුවන් ලේසි විදිහකට කවිය ලියන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කවිය මතක තියෙනවද නැද්ද කියලාත්. අර්ථ වචන සමග කටපාඩම් කරන්න. තේරුමත් එක්කම කවිය කටපාඩම් කරගන්න. එක් එක් පේලියේ ඇති ප්‍රධාන වචන කෙරෙහි අවධානය යොමු කරන්න. ඒවා සම්පූර්ණ පේලිය මතක තබා ගැනීමට ඉංග්‍රීසි ලෙස ක්‍රියා කරනවා. ඒ හින්දා කවිය කටපාඩම් කරද්දී මුලින්ම ඒකේ තේරුම දැනගන්න. ඒ තේරුමත් එක්කම ඒ අදාළ වචන ටික මතක තියාගන්න. මතක් කරගන්න. නින්දට යාමට පෙර කවිය එක්වරක් කියවන්න. නින්දෙන් පසු මොළය හොඳින් මතක තබා ගන්න. කවිය පේලියම කියවලා නිදා ගන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. එහා බලන්නේ නැතුව කියවන්න try කරන්න. පොත වහලා කවිය හරියට කියන්න try කරන්න. එතකොට ඔයාලට ඔයගේ වැරදි ඔයාලා නතර වෙන තැන් මොනවද කියලා බලා ගන්න පුළුවන්.